මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන මාතෘකාව ඇත්තටම මායාව බලන හැමෝම ආසාවෙන් වගේම කුතුහලයෙන් බලාගෙන ඉන්න තීරණාත්මක තැනක් කියලා මං විශ්වාස කරනවා. ඇත්තටම කියනවා නම් හිතයිෂි ගැන තියෙන වේදනාව වස්සේ පවන්සිරිට තාත්තගෙන් බැනුම් අහන්න උණු එකත් ඒ හැමදේම මැද හිතයිෂි පල්ලේ ඉඳන් ඇවිත් මේ සතුටුදායක ආරංචිය දෙන එකත් එක්ක ඇතිවෙන තත්ත්වය අපිට මෙහෙම ගොනු කරලා වීඩියෝ එකකින් ඉදිරිපත් කළ හැකියි. වේදනාව මැද තාත්තා පවන්සිරිට බැනීම. ඇත්තටම හිතයිෂි කොහේ හෝ ඒ කියන්නේ යමුණ කියලානේ ඔහු කියන්නේ ජීවත් වෙනවා ඇති කියලා. ඇත්තටම සංකල්ප විතරක් නෙමෙයි අනිවාර්යෙන් පවුලේ හැමෝමත් ඒ විදිහට හිතපු කාලයකුත් තිබුණා. ඇත්තටම ඇස් පන අපිටම ඇය නැති මේ වේදනාව මේ පවුල හැමෝටම තදටම දැනලා තිබුණා. අන්නේ පීඩාව සහ වේදනාව දරා ගන්න බැරි කමට තමයි තාත්තා මෙතනදී පවන්සරට දරුණු විදියට බනින්නේ. හිතයිෂික පැමිණීම සහ මං මාමට කිව්වා නේද කතාව. මුළු පවුලම අඬමින් බැනගනිමින් ලොකු කනගාටුවක ඉන්න වෙලාවක තමයි හිතයිෂි එතනට එන්නේ. ඇවිත් නිකම්ම නෙවෙයි. ඇත්තටම හිතයිෂි පල්ලියේ ඉඳගෙන මදයක සිස්ටර් එක පැමිණෙන්නේ. ඉතින් ඇත්තටම අන්න ඒක දැක්කට පස්සේ මම මාමට මේ ගැන මුලින්ම කිව්වා යමුණ ඉන්නවා බය වෙන්න එපා කියලා. ඇත්තම කියනවා නම් තමන්ගේ විශ්වාසය ගැන ලොකු සතුටක් මේ වෙලාවේදී පවන්සිරිට ඇති වෙන්න පුළුවන්.